ගණිතය භාවිතයෙන් සටන් කරන පුද්ගලයෙක් ඔයා මීට කලින් දැකලා තියෙනවද? වෙනද වගේම අදත් ඔයාව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා රේඩියෝ සංචේස් YouTube channel එකට. අද අපි බලන්න යන්නේ Weak Hero Class කියන කොරියන් TV series එකේ පළවෙනි season එකේ පළවෙනි episode එක. දැනටමත් ඔයා මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් ඔයාට පුළුවන් පල්ලෙහින් තියෙන subscribe button එක touch කරලා එකතු වෙන්න. වීඩියෝ එකට යන්න කලින් like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු පළවෙනි episode එකට. මේ ඉන්නේ සීවුන්. මෙයාට ගණිතයට තියෙන්නේ අසාමාන්‍ය හැකියාවක්. මෙයා ගණිතය උපයෝගී කරගෙන ගොඩක් වැඩ කරගන්නවා. මෙයාට ස්කෝලේ යාළුවෝ නැ තනියම තමයි ඉන්නේ. ඔන්න එක දවසක් ගණිත තරගයකින් සීවුන් පළමු ස්ථානය දිනාගෙන තියෙනවා. ඒකට පන්තියේ අනිත් ළමයි කැමති නෑ. විශේෂයෙන්ම තරගයෙන් තුන්වෙනි ස්ථානය අරන් තියෙන යාන් බින් කියන කොල්ලා. යාන් බින් පන්තියේ හැමෝටම කරදර කරන කෙනෙක්. පන්තියේ කවුරුත්ම යාන් බින්ට කැමති නෑ. යාන් බින් සෙරප්පුවකින් සීවුන්ට පාර දෙනවා. සීවුන් තරහගන්නේ නැතුව කියනවා මේ වගේ දේවල් ආයිමත් කරන්න එපා. එතකොටම යාන් බින් ළඟට ඇවිත් ගහන්න හදනකොටම වැඩිමහල් ශිෂ්‍යයෝ ටිකක් පන්තියට කඩන් වදිනවා. සූහෝ කියලා කොල්ලෙක් වෙනවා. සූහෝ මේ වෙනකොටත් බර නින්දක තමයි ඉන්නේ. සූහෝ නැගිටලා අහනවා දැන් ඉන්ටර්වල්ද කියලා. ඉන්ටර්වල් නම් නෙමෙයි පුතේ, ගුටි කෑමක් තමයි තියෙන්නේ. සෝහෝ කෙල්ලෙක්ට අයියලා ටික ගුටි කාලා හිමීට මෙතනින් මාරු වෙනවා. වලිය දැකලා පන්තියේ ඉන්න චණ්ඩි ටිකත් හොඳටම බය වෙලා වගේ. සූහෝගේ අතින් සීවුන්ගේ පර්ස් එක බිමට වැටිලා. සූහෝ එදා හවස සීවුන් ගෙදර එනවා. තාත්තට කැම්පයට යන්න වෙනවලු සති දෙකකට. ගෙදර ඇවිල්ලත් සීවුන්ට ඔන්ලයින් ක්ලාස්. සීවුන් අනිත් පවුද උදෙන්ම ඉස්කෝලට යනවා. එයා යනකොට සූහෝ ඩෙස් එකක් උඩ නිදි. සූහෝ නෑට ඩිලිවරි කරනින්දා එයා ඉස්කෝල් තමයි නිදාගන්නේ. සීවුන් වැඩ කරන්න පොත් බයනකුට පොත් නෑ. සීවුන් දන්නවා යාන් බින් තමයි මේක කරන්න ඇත්ති කියලා. සීවුන් යාන් බින් දිහා බලනවා. එතකොට යාන් බින් අහනවා ඇයි මොනා හරි නැති වුණාද? මේ එහා පැත්තින් එකා කියනවා මං ඌව බොංචි කඩනවා වගේ කඩනවා කියලා. අනිත් එකා දැක්කට පස්සේ නම් හිනත් යනවා. ඊට පස්සේ කට්ටියලම පිට්ටනියක තරඟයට දුවනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. සූහෝ එකටම දුවලා තරඟය ඉවර කරනවා. අන්තිමට දුවගෙන ඉන්නේ සීවුන්. සීවුන්ට ඇද කරලා අර හෙන්චයි කිනා වෙනකොට සූහෝ සවටම් බයයි වගේ. සීවුන් කෙලින්ම ගිහින් යාන් බින්ට කියනවා කරදර කරන එක නවත්තන්න කියලා. යාන් බින්ගේ හෙන්චයි එක සීවුන්ගේ බෙල්ල තද කරලා කියනවා මූ බියගුල්ලෙක් විතරයි කියලා. එදා රෑ ගෙදර ගිහින් ඉන්නකොට ඩිලිවරි එකක් ඇවිල්ලා කියලා කතා කරනවා. සීවුන් ගිහින් බලද්දී ඒ සූහෝ සීවුන් කියනවා මං කෑම් ඕඩර් කරේ නෑනේ, මෙතනට තමයි ඕඩර් එක තියෙන්නේ කියලා. සූහෝ කියනවා මේ 100 දෙවෙනි බිල්ඩින් එකේ 900 දෙවෙනි ගෙදර නේද? සීවුන් කියනවා එතකොට මේ 100 වෙනි බිල්ඩින් එක. එතකොට සූහෝ කියනවා හරි එහෙනම් මට වැරදිලා කමන්නේ වතුර එකක් දෙන්න කියලා. එයා යන්න යනවා. අනිත් පහුවෙනිදා අලුත් ළමයෙක් පන්තියට ඇවිත් මෙයාගේ නම තමයි බියොන්සෙක්. මෙයා පොහොසත් ළමයෙක්. සීවුන්ට හොඳ පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන යාන් බින් ක්ලබ් එකකට ගිහිල්ලා නිදිමත සහ වමනේ එන මඩ්‍රව්‍ය ෆ්ලාස්ට් එකක් මැරකල්ලියක ඉන්න එයාගේ ඥාති සහෝදරයෙක් වන සියොක්ඩීගෙන් මිලදී ගන්නවා. බියොන්සෙක් පරණ ඉස්කෝලේදීත් වද හිංසාවට ලක්වෙලා යාන් බින් දැන් බියොන්සෙක් බය කරලා මඩ්‍රව්‍ය ෆ්ලාස්ට් එක විභාගේ පටන් ගන්නකොටම සීවුන්ගේ බෙල්ල අලවන්න කියනවා. බියොන්සෙක් සීවුන්ගේ බෙල්ලට ගහමින් ෆ්ලාස්ට් එක අලවනවා. සීවුන් පිටිපස්ස හැරුණම කියනවා මැස්සෙක් හිටියා මැස්සට ගෙව්වා කියලා. පිට වෙලාවකින් සීවුන්ට වමනට ඇවිල්ලා වොස්රූම් එකට යනවා. නිදිමත නැති කරගෙන විභාගෙ ලියන්න උත්සාහ කරත් ඒක හරියන්නේ නෑ. විභාගෙ ඉවර වෙලා උත්තර බලන්න යනකොට සීවුන්ගේ උත්තර ගොඩක් වැරදි. මේකට කේන්ති ගිය සීවුන් යාන් බින්ට ගහන්න යනවා. නිව්ටන්ගේ දෙවා සූහෝ ඇවිල්ලා සීවුන්ව පැත්තකට ඇදලා දානවා. ඊ මොනාද හිතෙන්නේ? ඉතින් ඊළඟ එපිසෝඩ් එක බලන්න channel එක subscribe කරලා තියාගෙන ඉන්න. ඉතින් යාළුවන්ට share කරන්න. එහෙනම් අදට එපිසෝඩ් එක ඉවරයි.